කානුවක් කැපීම සඳහා මිනිසුන් දෙදෙනෙකුට දින 20ක් ගත වේ. එම කානුව කැපීමට මිනිසුන් 5ක් යෙදුවේ නම් ඒ නිම කිරීමට ගතවන දින ගණන සොයන්න. මුලින්ම අපි අඳුරගමු මිනිස් දින කියන්නේ මොකක්ද කියන කතාව. මම උදාහරණයක් ගන්නම්. අපිට කියනවා කිසියම් කාර්යයක් තියෙනවා. කාර්යයක්, ව්‍යාපෘතියක්, වැඩක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මේ අදාළ කාර්ය නිම කරන්න ගත වෙනවා කියලා කියනවා මිනිස් දින 1000ක්. මම උදාහරණයක් විදිහට ගන්නවා මිනිස් දින 1000ක් කියලා කියනවා. නැත්නම් මිනිස් දින 100ක්, මිනිස් දින 150ක්. ඒ වගේ කියන්න පුළුවන් අපිට කිසියම් මිනිස් දින ගාණක් වැය වෙනවා කියලා කිසියම් කාර්යයක් නිම කරන්න. මේ කියන්නා වූ මිනිස් දින ගාණ කොහොමද හොයාගෙන තියෙන්නේ? මෙන්න මෙහෙමයි ඔය කියන මිනිස් දින ගාණ හොයාගෙන තියෙන්නේ. මිනිස් දින ගාණක් හොයා ගන්නකොට අපි කරන්න ඕනේ අදාළ කාර්ය කිරීම සඳහා යොදවා ඇති මිනිසුන් ගණන අදාළ කාර්යක යොදවා ඇති මිනිසුන් ගණන ගුණ කරන්න ඕනේ එම කාර්ය කිරීම සඳහා එම කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගතවන දින ගණන. මම ලියන්නම් දින ගණන කියලා ලියන්නම්. එතකොට කිසියම් කාර්යයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම ගන්නවා කිසියම් කාර්යයක් තියෙනවා. ඒ කාර්ය නිම කිරීම සඳහා මිනිස් දින 1000ක් යනවා කියලා කියනවා. එතකොට මේ මිනිස් දින 1000 හොයා ගන්නකොට කොහොමද මේක හොයාගෙන තියෙන්නේ? මිනිසුන් ගණන අදාළ කාර්ය සඳහා යොදවා ඇති මිනිසුන් ගණන ගුණ කරන්න ඕනේ එම කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගත වූ දින ගණනින්. මේ නිසා මිනිස් දින ගාන හොයා ගන්නවා නම් අපි කරන්න ඕනේ කිසියම් කාර්යභාරයක් කිරීම සඳහා යොදවා ඇති මිනිසුන් ගණන එම කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගත වූ දින ගණනෙන් ගුණ කිරීමෙන් අපිට හොයා ගන්න පුළුවන්. මේ ගානේ හැටියට අපිට කියලා තියෙනවා කානුවක් කැපීම සඳහා. එතකොට කාර්යස මොකද්ද වෙන්නේ? කානුව කැපීම. මේ කානුව කැපීම සඳහා යොදවලා ඉන්නවලු මිනිස්සු දෙන්නෙක්. එතකොට මේ මිනිස්සු දෙන්නට මේ කානුව කපලා ඉවර කරන්න යනවා කියලා කියනවා දින 20ක්. එතකොට දෙන්නෙක් වැඩ කරොත් මේ කානුවේ වැඩ ඉවර කරන්න කානුව කපලා ඉවර කරන්න එයාට යනවා දින 20ක් යනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මේ කානුව කපලා ඉවර කරන්න යන මිනිස් දින ගාන කීයද? දෙවරක් 20 සමානයි මිනිස් දින 40කින් මේ කානුවේ වැඩ ඉවර කරන්න පුළුවන් මිනිස්සු දෙන්නෙක් දවස් 20ක් වැඩ කරොත්. එතකොට මිනිස් දින 40ක් යන මේ වැඩේ මිනිස්සු දෙන්නෙක් කරොත් දවස් 20කින් තමයි අපිට ඉවර කරන්න වෙන්නේ. අපිට පුළුවන් මේ කානුව කපන්න යොදලා ඉන්න මිනිසුන් ගාන වැඩි කරගෙන අඩු දින ගානකින් මේ වැඩේ කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මිනිස්සු දෙකකින් කරපු මේ වැඩේ මිනිස්සු 4ක් යොදවමු. එතකොට මිනිස්සු 4ක් යෙදෙව්වොත් දැන් අපි දන්නවා මේ වැඩේ කොහොම කරලා ඉවර කරත් කොච්චර මිනිස්සු ගානක් මේ ව්‍යාපෘති වැඩ කරත් මේ වැඩේට යන්නේ කොච්චරද කානුව කපලා ඉවර කරන්න? මිනිස් දින නම් 40යි යන්නේ. මිනිස් දින 40ක් යන වැඩේට මිනිස්සු 4ක් දැම්මොත් දින කීයකින් මේ වැඩ ඉවර කරන්න පුළුවන්ද? මේ පැත්තේ 40යි සමාලකුනේ මෙහා පැත්තේ 40 වෙන්න නම් 4 ගුණ වෙන්න ඕන කීයෙන්ද? 10න් ගුණ වෙන්න ඕනේ. එතකොට මිනිස්සු 4ක් යෙදෙව්වොත් මොකද වුනේ? දවස් 10න් මේ වැඩ ඉවර කරගන්න පුළුවන්. ඒතකොට කලින් මිනිස්සු දෙන්නෙක් වැඩ කරලා මේ වැඩ දවස් 20ක් ගියා නම් දැන් දැක්කද මිනිස්සු ගාන වැඩි කරගත්තට පස්සේ අපිට ඒක දවස් 20න් කරපු වැඩේ දවස් 10න් කර ගැනීම හැකියාව ඔන්න අපිට හම්බ වුණා. එහෙනම් මේ ගාන කියන්නේ මොකද්ද බලන්න. එම කානුව කැපීමට මිනිසුන් 5ක් යෙදුවේ නම් මේ කානුව කපන්න මිනිස්සු 5ක් යෙදුණා. එම නිසා දෙන්නෙක් හිටපු වැඩේට දැන් යොදවනවා මිනිස්සු 5 දෙනෙක්. එතකොට මිනිස්සු 5 දෙනෙක් යෙදෙව්වොත් අපි දන්නවා දැන් මේ කානුව කපලා ඉවර කරන්න යන මිනිස් දින 40ම තමයි. එතකොට මේ පැත්තේ 40යි නම් මේ පැත්තේ 40 වෙන්න කීයෙන් 5 ගුණ වෙන්න ඕනද? 5 ගුණ වෙන්න ඕනේ
8න් ගුණ වෙන්න ඕනේ. ඔන්නෝක තමයි පිළිතුරේ කියන්නේ. මිනිස්සු 5 දෙනෙක් යෙදෙව්වොත් මේ වැඩේ අපිට දින 8කින් කරලා ඉවර කරගැනීමේ හැකියාව තියෙනවා. එම නිසා පිළිතුරු වෙන්නේ කීයද? දින 8යි. ඊළඟ ගාන වෙන්නේ ව්‍යාපෘතිය නිම කිරීම සඳහා මිනිසුන් දෙදෙනෙකුට පැය 160ක් ගත වේ නම් ඒ නිම කිරීමට මිනිසුන් 5 දෙනෙකුට ගතවන කාලය හොයන්න. හොඳයි. කලින් අපි හැදුවේ මිනිස් දින ගණන් වලට අදාළ ගාණක්. දැන් අපි කතා කරනවා මිනිස් පැය වලට අදාළ ගාණක්. මෙතනත් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් කිසියම් කාර්යයක් තියෙනවා. මොනියම් හෝ වැඩක් වෙන්න පුළුවන්. ඒ නිම කරන්න යනවා කියලා කියන්න පුළුවන් අපිට මිනිස් පැය 1000ක්. 1000ක් 100ක් 150ක් ඔය ඕන ගාණක් වෙන්න පුළුවන්. එතකොට මම මේ උදාහරණයක් ගන්න. එතකොට මේ අදාළ කාර්ය නිම කරන්න මිනිස් පැය 1000ක් යනවා නම් කොහොමද මේ කාර්ය නිම කරන්න අදාළ මේ මිනිස් පැය 1000 යනවා කියලා හොයාගෙන තියෙන්නේ. අපි බලමු. මිනිස් පැය කිසියම් කාර්යයක් කිරීම සඳහා ගතවන මිනිස් පැය ගාන හොයා ගන්න නම් අපි කරන්න ඕනේ අදාළ කාර්ය සඳහා යොදවා ඇති අර කලින් ඉගෙනගත්ත මිනිස් දින ගානට අදාළ සමීකරණය වගේම තමයි අදාළ කාර්ය සඳහා යොදවා ඇති මිනිසුන් ගණන අදාළ කාර්ය සඳහා යොදවා ඇති මිනිසුන් ගණන ගුණ කරන්න එම කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගතවන පැය ගණනෙන්. අපි කලින් මිනිස් දින හොයාගත්තේ මොකෙන්ද ගුණ කරේ? දින ගණනින්. මෙතන ගුණ කරනවා මොකද්ද? අදාළ කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගතවන පැය ගණනින්. ඒ කියන්නේ කිසියම් කාර්යයක් නිම කිරීම සඳහා යොදවා ඇති මිනිසුන් ගණන එම කාර්ය නිම කිරීම සඳහා ඔවුන්ට ගතවන පැය ගණනෙන් ගුණ කරාම එනවා අපිට මොකද්ද? අදාළ කාර්ය නිම කිරීම සඳහා ගතවන මිනිස් පැය. මේ ගාන කියනවා ව්‍යාපෘතිය නිම කිරීම සඳහා මිනිසුන් දෙදෙනෙකුට පැය 160ක් ගත වේ. මේකේ ඉන්නවා කොච්චරක්ද මේ ව්‍යාපෘතිය නිම කරන්න? මිනිස්සු දෙන්නෙක්. මිනිස්සු දෙන්නෙක් මේ ව්‍යාපෘතියේ පැය 160ක් වැඩ කරොත් මේ ව්‍යාපෘතිය ඉවර කරගන්න පුළුවන්. එතකොට මිනිස්සු දෙන්නෙක් පැය 160ක් වැඩ කරගත්තොත් මේ ව්‍යාපෘතිය ඉවර කරගන්න පුළුවන්. එහෙනම් මේ ව්‍යාපෘතිය සඳහා ගතවන මිනිස් පැය ගාන අපි හොයාගන්න ගුණ කරනවා දෙවරක් 160. එහෙනම් අපිට එනවා 2 160න් ගුණ කරාම එනවා මිනිස් පැය කීයද? 320යි කියලා එනවා. ඒක මිනිස්සු දෙන්නේ පැය 160ක් වැඩ කරොත් මිනිස් පැය 320කින් මේ ව්‍යාපෘතිය අපිට නිම කර ගැනීම හැකියාව තියෙනවා. අර වගේම තමයි මේකෙත් අපිට අවශ්‍ය නම් පුළුවන් මිනිසුන් ගාන වැඩි කරගෙන අඩු පැය ගානකින් මේ ව්‍යාපෘතිය නිම කරගන්න. උදාහරණයක් අපි ගමු. අපි හිතමු මේ ව්‍යාපෘතියේ වැඩ කරන මිනිසුන් ගාන 10 දිනක් දක්වා වැඩි කරා කියලා. එතකොට මේ ව්‍යාපෘති වැඩ කරන මිනිසුන් ගන්න 10 දිනක් දක්වා වැඩි කරගත්තොත් අපි දන්නවා දැන් මේ වැඩේ ඉවර කරන්න යන්නේ මිනිස් පැය නම් 320යි. මේ පැත්තේ 320ක් වෙන්න 10 ගුණ වෙන්න ඕන කීයෙන්ද? 32කින් ගුණ වෙන්න ඕන. එතකොට දැක්කද මිනිසුන් ගාන වැඩි කරගත්තොත් අපිට පැය 32කින් මේක ඉවර කරගන්න පුළුවන්. කලින් මිනිසුන් දෙන්නේ හිටියෝ පැය 160ක් ගියා මේ වැඩ ඉවර කරගන්න. හැබැයි දැන් අපිට මිනිස්සු ගාන 10 දෙනෙක් දක්වා වැඩි කරගත්තොත් පැය 32කින් මේ වැඩේ ඉවර කර ගැනීම හැකියාව තියෙනවා. ගාන යහන්නේ මොකද්ද? ඒ නිම කිරීමට මිනිසුන් 5 දෙනෙක් යෙදෙව්වොත් ගතවන කාලය. දැන් අපි ගමු. මිනිස්සු 5 දෙනෙක් යොදවනවා මේ වැඩේ ඉවර කරගන්න. අපි දන්නවා දැන් මේ වැඩේ ඉවර කරගන්න නම් යන්නේ කීයද? මිනිස් පැය 320යි. දැන් යොදවනවා දෙන්නෙක් හිටපු එක මිනිස්සු 5 දෙනෙක් යොදවනවා. 5 දෙනෙක් යෙදෙව්වොත් ගතවන පැය ගාන කීයද? 5 ගුණ වෙන්න ඕනේ 64න් ගුණ වෙන්න ඕනේ. අවශ්‍ය නම් අයිනෙට මේක හොයලා බලන්න පුළුවන් සුළු කරලා 320 බෙදලා බලන්න කීයෙන්ද? 5න් බෙදුවනම් උත්තරේ එනවා කීයද? 64යි කියලා එනවා. ඒ කියන්නේ සේවකයන් සංඛ්‍යාව 5 දෙනෙක් යෙදෙව්වොත් මේ ව්‍යාපෘතියට ගතවන පැය ගාන කීයද? පැය නම් 64යි. ඊළඟ ගාන තමයි කුඹුරක් අස්වැද්දීම සඳහා මිනිසුන් 4 දෙනෙකුට දින 12ක් ගතවන අතර
මිනිසුන් 6 දෙනෙකුට ඒ අස්වැද්දීමට ගත වන දින ගණන සොයන්න. මේ ගානට අදාළ පිළිතුර හදලා පිළිතුර පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න යමු.